වැටෙනවා. යේ ජයවා. හිම වැටෙනවා. ජයවා නියම. හිමේ බෝල ගහමු. හිම වැටිලා. මේ අහන්නේ ළමයිනේ. හිමේ සෙල්ලම් කරන්න කලින් ඔයාලට උදේ කෑම ගන්නයි ගෙදර වැඩ කරන්නයි තියෙනවා. ඒ චුට්ටෝ නැගිටිනවා. මං ගාව එල්ල කිරි අයිඩියා එකක් තියෙන හෝම්වර්ක් කට් කරන විදිය ගැන. මොකද කියන්නේ? මෙතනත් නෑ. අම්මේ මං හිතන්නේ මට අද ගෙදර වැඩ කරන්න යන්න එකක් නෑ. මගේ බෑග් එක මේ හිම කොටේ යට වෙලා වගේ. ආයත්කද මං හිතන්නේ නත්තල්සියටත් මේ පාර වගේ තෑග ගේන්න අමතක වෙයි කියලා. දිනවෝ තව එකම එක යටිකුට්ට වැඩේ මට කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපේ සහෝදරයට දඬුවම් දෙන ක්‍රම 3300 පොත සම්පූර්ණයි. ඔයාට මේ පාර නතරට කිසිම තෑග්ගක් හම්බෙන එකක් නෑ. ඒත් ඔය දුක් වෙන්න එපා. මට වැඩිපුර තෑග්ග හම්බුනොත් මං ඔයාට එකක් දෙකක් දෙන්නම්. ඒත් ඒ ගැන වැඩි හිතන්න එපා. ඔයාට කියන්න චුට්ටි අම්මත් දැන් ඩීකට කලින් මට ඔය කතාව ඔය විදියටම කිව්වනේ. ඇයි මට තෑග්ග නැත්තේ? එයා මේක දැක්කත් කොහොමද දෙන එකක් නෑ. මේ මොකද දෙන්නේ? මේකේ තියෙන ඔයා මේ මුළු අවුරුද්දෙම කරපු වැරදි ලිස්ට් එක. ඇයි ඔයාමනේ කිව්වේ ගිනස් වාර්තාවක් තියන්න මේ වගේ වැඩ කරන්න ඕනි කියලා. මතක නැද්ද? දැම්මම දෙන්න කියලා කිව්වේ. බොරුවට කෑනගා ඉන්නවා මොඩෝ. මං දැනටමත් මේක නත්තල්සියට යවලා ඉවරයි. දැන් එයා ඔයාට නෙමෙයි මටයි තෑගි අරන් එන්නේ. තේරුණාද මොඩේට වගේ? දැන් මං හිම විදිහට තුවක්කුවෙන් වාට වෙඩි තිබ්බම වා නිකන් ගල් පිළිබයක් වගේ වෙයි. හරි මං යටත් වෙන්නම්. ඔයා දෙන්න. බය වෙන්න එපා. මං කොහොම හරි නත්තල් තෑග්ග ඔයාට ඉල්ලලා දෙන්නම්. ඇත්තද? ඔයා කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ? කියන්න බලන්න. ඔය වතුර තෝක්ක පල්ලෙහාට දැම්මොත් මං ඒක කියන්නම්කෝ. මට නම් ඔයා සත පහකට විශ්වාස නැහැ. බොරු කරන්නේ නැතුව යවන අභ්‍යවකාශෙට. හොඳයි නම් කියමු. යමු. අලු ඩබල් ලෙස ගන්න එකක් තියෙනවා. මේ ඉන්න කැප්ටන් කලින්ට තරගන්න ඕනේ. එල්විස්ගේ CD පැක් එකම ගන්න ඕනේ. ඒකේ මයික් එකකුත් තියෙනවා. අප මෙලොරක් නෑනේ. බලනවනම් බලන්න ඕනේ කැප්ටන් කරේ තියෙන ෆිල්ම් තමයි යන්නේ. ඇඟ කිලි පොලා යනවා. මොනවද ඔයා මේ කියවන්නේ චුට්ටෝ? මේ බලන්න. එල්විස්ගේ ෂෝ තියෙන DVD 6ක් මට හම්බුණා. ඔන්න බලන්න මම අංගල් 24 TV එකකුත් අරගත්තා. අපි තව එකක් ගමුද? තක්කාලේ. ඔයාගේ අයිඩියා පොට්ටක් මරු. මේ ළමයි මෙච්චර වෙලා කොහෙද? ඔය මොනවද ඔය අරගෙන තියන්නේ? මේ අපි හිතුවා නත්තල් සියා ගෙන තෑගි අපිම ගත්තා නම් හොඳයි කියලා. ආපද නෑනේ. ඔව් කියන්න බෑනේ යාට අමතක වෙයිද කියලා. අයියෝ අපි ගත්ත එකක්වත් ගෙනියන්න හම්බ වෙන්නේ නෑ. ඔයා කියනවා අහනවට මට ඕම් වෙලා මදි. මං කිව්වේ මගේ ඔළුවට ආපු අයිඩියා එක විතරයි මොඩේ. අනික ඔයා හිතනවාද මේ පාර නත්තල් සියා වලට තෑගි දෙයි කියලා? අයියෝ චුට්ටා මොකද උන්නේ? ඔව් චුට්ටා ඔයාගේ තෑගි ටික වට ලබන වෘත්තේ හම්බ වෙයි. ඒ නිසා ඊළඟ දවස් 365ම ඔයා හොඳ ළමෙක් වෙන්න උත්සාහ කරන්න. නැත්තම් ලබන වෘත්තෙත් මොකුත් නෑ. මේකනේ පුතේ ඔයා නත්තල් සීයා කරන වැඩේ කරන්න ගියොත් එයා ඔයත් එක්ක තරහ වෙයි. අනික එයා උරුද්දට වැඩ කරන්නේ එකපාරයිනේ චුට්ටෝ. අනේ මටත් එහෙම ජොබ් එකක් තිබ්බනම් මාරු. හොඳයි. ඔයාලා ගිහලා නත්තල් සීයක ෆොටෝ එකක් ගන්න. ඔයාලා හිතුවද මං තා පොඩි එකෙක් කියලා? ඔව් ඒක හරි. ඒ උනාට ඔයාගේ මූණ දැක්කම එයා අදහස වෙනස් කරයිද දන්නේ නෑනේ. නේද පැටියෝ? ඔව් ඊට පස්සේ එයා ඔයාගේ නත්තල් තෑගි අරන් ඒකනේ. කොහමද පුංචි ළමයෝ? මොකද්ද ඔයාගේ නම? ඔයා කැමතිද මාත් එක්ක ෆොටෝ එකක් ගන්න? මේ අංකල් ඔයා හිතද මම මෝඩෙක් කියලා? ඔයා ඔරිජිනල් නත්තල් සියා කියලා ෂුවර්ද? මං අහන්නේ. ඔව් මම තමයි නත්තල් සීයා. ඇත්තම නත්තල් සියා කවදාවත් සරප්පු දාන්නේ නෑනේ. එයා දාන්නේ බූට්ස්. ඔයා හරි. මගේ බූට්ස් දෙක මම ගෙදර දාලා ඇවිල්ලානේ. මේ සරප්පු දෙක දැම්මහම ඊට වැඩිය පුදුම සනීපයක් තියෙන්නේ. මම මේ ඇත්තමයි කියන්නේ. ඇයි? ඇත්තම නත්තල් සියා මීට වඩා මහතයි.
ටිකක් පතක ඉන්න බා. ඔයා නිකන් සෝමාලිය කම් කෙනෙක් වගේ. මම මේ දවස්වල ආහාර පාලනය කරනවා. අනේ මේ බොරු නොගෑ ඉන්න ඔය වගේ කට්ටිය මං ඉස්තාවරන ගලක් දැකලා දෙනවා. ගලනවා රැවුල. චුට්ටා ඕක නවත්තන්න. ඔය එක්කෙනෙක් ගලන අප්පල් පප්පෙක් කියලා දාගන්න. ගලනවා බොරු රැවුල. මේ හදෝ ළමයෝ තමුන්ට මේ පාර කිසිම තෑග්ගක් හම්බෙන්නේ නැහැ. මහ කරදරකාරයෙක්. ඔහෙ තමුන් කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? මගේ ළමයට බනින්නේ? අනික මේ ළමයා කිව්වේ බොරු නෙමෙයි. ඒවා සේරම ඇත්තනේ. සුදු නෝනා කියන කතාව සහතික ඇත්ත. ඔයා නම්බර 1 බොරු පප්පෙක්. දුවන්ඩයි කිව්වේ මෙතනින්. නැත්තම් මම පොලිසියට එන්න කියලා. ඔය එක්කෙනෙක්වත් මේ පාර නත්තල් අනේ ඇත්තට මේ මිනිහයාට අර්ශ සමහරව හැදිලා ගන්න ඔච්චර කේන්ති යන්නේ. කොයිල ටිකක් දෙන්න ඕනේ. චොට්ටා ඔයා කරපු වැඩේ නම් නියමයි. ඔයා ඒ ගෑවෙන අතැසියට දෝ කරන එක්කෙනෙකුට නේ. දැන් නම් කිසිම තෑග්ගක් හම්බ වෙන්නේ නැහැ. ෂුවර්. හුරේ ජේ ජාතේ මේ වැඩ. පිටසක්කලි. චොට්ටා ඔයා නම් දැන් මගෙන් හොඳටම කුටි කන්න යන්නේ. මට දැන් ඔයාගෙන් ගුටි කාලම ඔයා පුරුදු වෙලා තියෙන්නේ. අනික මට මේ පාර නත්තලට කිසිම තෑග්ගක් හම්බෙන්නේ නැහනේ. ඕන ගෙහෙල්ලවරියක් වෙච්ච දෙන් කියලා තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. මේක තාම පටන් ගත්තා විතරයි පිටසක්කලි. පණපැටියෝ. ඒ පාර මොකටද කතා කරන්නේ මොඩියේ? මං ඉන්ටර්නෙට් එකේ බැලුවා. ඇවිත් බලන්න මේක. මොනවද ඔකේ තියෙන්නේ? නත්තල් සියාගේ ඇත්තම ඇඩ්‍රස් එක. එයා ඉන්නේ ෆින්ලන්තේ. ඔයා දැම මෙහෙට ගියොත් එයාව හොයාගන්න පුළුවන් වෙයි. ඔයා එහෙට ගිහින් එයාව හොයාගෙන කියන්න ඔයා ඇත්තටම හොඳ ළමයෙක් කියලා. ඊට පස්සේ මතක තුවාගේ තෑගිට ගෙල්ල ගන්න. තේරුණාද? තවත් බලාගෙන ඉන්න මොකද? යන්නකෝ. ඔය විදිහට ඇඳගෙන කොහෙද යන්නේ? මං යනවා නත්තසියලා ගෙදර. මට කඩන කරන්න එපා. ඔහොම පොඩ්ඩක් ඉන්න පුංචි ඇන්න පැකට් එක. මං හිතන්නේ අපි දෙන්නට කතා කරන්න දෙයක් තියෙනවා. මන්නම් හිතන්නේ මේ අයිඩියා එක වැඩ කරයි කියලා චුට්ටෝ. ඔව් ඔයාගේ අයිඩියා කොහොමද වැඩ කරන්නේ නැහනේ. ඒ නිසා මේ පාර මට ඕන විදිහටයි කරන්නේ. මං කොහොම හරි මට ඕන තෑගිට මේ පාර ගන්නවා. අපිට කරන් තියෙන්නේ දැන් බලාගෙන ඉන්න එක තමයි. ඒයි පණපැටියෝ. ෂුවර්ද? එයාට ඕව පේන්නේ නැහැ කියලා. මොකද ඔයාව දැක්කොත් එයා මේ ළඟපාතකටවත් එන්නේ නැහැ. බය වෙන්න එපා පිටසක්වලි. එයාට කොහොමදවත් අපිව පේන්නේ නැහැ. අනික නත්තල්සියා ගොඩක් වයසයිනේ. ඔව් ඒත් සමහරට එයාත් එක්ක ඉන්න වෙන කවුරු හරි බලන් ඉන්නවද දන්නේ නැහැ. වෙන කවුරුත් ඔයා කියවන්නේ නැහනේ. අනික එහෙම හිටියත් ඒක කියන්නේ නැ තව වෙලා යනවා. අයි යාළගාව සෙල්ෆෝන්ස් තියෙනවද දන්නේ නැහනේ. ඔයාට ඒක අමතක වුණාද? අයියෝ. මේ අහන්න චුට්ටෝ. ඔයාට මේ අවුරුද්දේ කොහොම හරි තෑග්ගක් අරගන්න ඕනේ නම් ඔයාට සිද්ධ වෙනවා මේ නත්තල් දවසවත් හොඳ ළමෙක් විදියට ඉන්න. කියන දේ තේරුණාද? ප්ලෑන් කරපු කිසිම දෙයක් හරියන්නේ නැහනේ. හොඳයි. මං අද ඉඳලා හොඳ ළමෙක් වෙනවා. හැබැයි මගේ තෑගි ටික මට ඕනේ. දැනගිටින්න වෙලාව හරි. ඔය ළමයි මේ මොනවද මේ මහර දෙකට හරියට නැගිටගෙන කරන්නේ? දුවන්නයි කිව්වේ කාමරේට. අම්මා තාත්තා නැගිටින්න. නිදා ගන්න නේද කිව්වේ? අම්මා තාත්තා නැගිටින්න. හරි අපි දෙන්න නැගිටින්නම්. ඔයාලා යන්න. යේ මෙන්න මට තෑගි හම්බෙලා. මේකේ මගේ නමත් දාලා තියෙනවා. thank you සී. මේ බලන්න. එයා පිටියට තෑග්ගක් ගෙනල්ලා. අවුරුද්දට වඩා පැය කාලක් වැඩිය නිදා ගන්න හම්බුනා නෝනේ. අපිට 7:00 වෙනකන් නිදා ගන්න නම් තව අවුරුදු 10ක් වත් යයි. ඔව් එහෙමයි නේද? මට රිමෝට් කන්ට්‍රෝල් ජීප් එකකුත් හම්බෙලා. එල්විස් ගේ CD සෙට් එකක් තියෙනවා. හා? ඒත් මට මේ පාර එල්විස් ගේ මේකප් සෙට් එක හම්බ වෙලා නැහනේ. මොකක්ද මේකේ තේරුම? හොඳම වැඩේ පිටසක්වලි. හැබැයි මට නම් මේ පාර මල්ටි බැරල් නියම භාණ්ඩයක් හම්බුණා. ඔයාට තිබ්බේ නත්තල්සියාගේ මොලයක් ඉල්ලන්නයි පොඩපැටියෝ. මම මොකටද වෙන මොලයක් ඉල්ලන්නේ? මේ තියෙන මොලේ මට හොඳට බැති. වතුර දාන තුවක්කුවක් ඉල්ලුවා නම් හරි. අයියා එතකොට මගේ මේකප් සෙට් එක. ඒයි අපි දැන් ඉඳලම බර්ත්ඩේ එකට ඕනේ තෑගි ටික ලියමු. දැන්ම පටන් ගමු. හැමදාම නත්තල් තිබුණොත් නම් අපේ ජීවිතේට නිදා ගන්න හම්බෙන්නේ නැහැ සුදු නෝනේ.
කොහෙ බලාගෙනද මෝඩ පොණපැටියෝ ඇවිදින්නේ? අම්මයි තාත්තයි කිව්වා අපි සෙන්සර් අතර බබා පාක් එකට යනවා කියලා. මරුනේ. වව්! ඒ අයිඩියා එක නම් මරේ මරු. අපි යමු එහෙනම්. ඒත් බෑ. මමයි බබා පාක් එකට යන්නේ. ඔයා නෙවෙයි. ඇයි මතක නැද්ද? මේ පාර රිපෝට් කාඩ් ගෙදරට එවනවා කියලා. මේ වීකෙන්ඩ් එකට කොහෙවත් යන්න හම්බ වෙන්නේ නැහැ. ඔයා නම් හරිම පව් මෝඩයෝ. අයියෝ රිපෝට් කාඩ්ස් එනවද? මම යනවා බබා පාක් එකට. මම යනවා බබා පාක් එකට. එලිසගේ අලුත්ම සින්දුව මොකද්ද කියලා බලමු. රම්බරි කියපන්න බෑ නම්බරේ. ඒක තමයි අලුත්ම එක. මෙන්න මේ මම ලියලා ඉවරයි. එල්විස් අය ඉන්න කොණ්ඩකටු එල්විස් අය ඉන්න ඔරලෝසු මේ ඔයාගේ බර්ඩ් එකක් නෙවෙයිනේ චුට්ටි මන් දන්නවා. ඒත් මගේ රිපෝට් එකේ තියෙන ලකුණු ටික දැක්කහම ඔයාට කොහොමත් මම මේ ලියලා තියෙන තෑගි ටික අරන් දෙන්න සිද්ධ වෙනවා. එල්විස් අය ඉන්න පෙන්සල් එල්විස් අය ඉන්න පෙන්සිල් කේස් එල්විස් අය ඉන්න ඉරේසර් එකක් මං හිතන්නේ ඔයාට මේවා ඔක්කොම ගන්න නම් ලකුණු ගොඩාක් ගන්න වෙයි චුට්ටි බය වෙන්න එපා මේ පාර පන්තියේ පළවෙනියා මේ චුට්ටි තමයි. මං හිතන්නේ තැපැල් මාම පරක් වෙන එකක් නෑ වගේ. කැප්ටන් චුට්ටා තැපැල් මාමට ගේමක් දීමට පැමිණියා. අප රන්නම් හොඳ කුලියක්. මගේ වැඩ ගානට හරි. දැන් ඉතින් තැපැල් මාමට සෝරි තමයි. වෙලාවකට දුකේ බෑ. ගෙදර නම්බර එක තිබ්බ විදිහට හයි කරනවා පොඩ පැටියෝ. මට මගේ තෑගි ටික හම්බ වෙන රිපෝට් කාඩ් එක ගෙදරට ආවොත් විතරයි. ඒ වුණාට මට බබා පාකේකට යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා පැත්තකට වෙලා ඉන්නවා පිටසක් කලියේ. වැඩි වැඩ දාගෙන ආවොත් යවනවා හිටපු ග්‍රහලෝකෙට. මම ඔයාලට කියන්නේ ඔය වගේ වැඩ කරන්න එපා කියලා. ඒ මොකද? ඇයි මට එපා කියලා කියන්නේ? ඔයාට අර පාරේ තියෙන ලයිට් එක පේනවද? ඒක ඇතුලේ පිටසක්වල ජීවීන්ගේ කැමරාවක් තියෙනවා. එයාලා ඔයා දිහා බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ හැම බලාගෙන ඉන්නේ ඔයා මට මොකක් හරි කරදරයක් කරනවද කියලා. ඒ නිසා ඔයා ඉක්මනට මං කියපු දේ කරලා ඉන්න. ඔයා දැම්මම මේ නම්බර්ස් දෙක හයි කරුවේ නැත්තම් එයාලා විත් ඔයාව අල්ලන් යයි. මං අය පිටසක්වල ජීවිත පොඩ්ඩක් බලන්න. මල් ළඟ තියෙනවා කැප්ටන් කරේ තියෙන බල කාඩ් එක. ඕකේ. ඔයාගේ බල කාඩ් එකට පුළුවන් ද එහා ගෙදර දඩයක්කාරයත් එක්ක හැප්පිලා බලන්න. මොකද කියන්නේ? කරලා බලනවද? හෙලෝ කොහමද මාමියෝ? මොකද කියන්නේ? මං එයාට කතා කරලා කියන්නේ ඔයා කරපු වැඩේ ගැන. අනේ ඒක නම් කරන්න එපා දෙයියෝ. දැන් ඉඳලා ඔයා හොඳ ළමෙක් වගේ ඉන්න ඕනේ. ලියුම් පෙට්ටියට අත තියලා මට අහුවෙන්න එපා. චුට්ටා මතකයිනේ හෙට ඔයාට රචනාවක් පාඩම් කරන්න තියෙනවා හොඳයි චුට්ටා. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මං ඔයාට ඒක ලියන්න දා කරන්නම්. අන්න ඒක නම් හොඳ අදහසක් මං ඔයාලට වැඩ කරගන්න මේසෙ ඇස් කරලා දෙන්නම් අනේ මොකක්ද දන්නේ? ගිය පාර ඔයා ලිව්ව රචනාවේ තිබ්බ වැරදි විතරයි චුට්ටා ඉක්මන් කරන්න පොඩි පැටියෝ. අපි දැන් මේක ලියන්න පටන් ගමු. හරියට කෙලින් ඉඳගන්න චුට්ටා. ඔයා කෙලින් හිටියේ නැත්නම් ඔයාට අදහස් වෙනකුත් නැහැ. හරි ලීලිවරයි මං ගියාවේ. අකුරු හරිද කියලා චෙක් කරලා බැලුවද? මෙන්න ඩික්ෂනරි තියෙනවා. මේකෙන් බලන්න. වැඩේ ගොඩේ කොට. මේ පාර කොල්ල තමයි පරමි. දැන් මේක අරගෙන ගිහලා අලුත් කොලයක් අරගෙන ලස්සන අක්තකුරු වලින් මේක ලියන්න ඕනේ. හරිද? ඒවා හදේ තමයි පිටසක්වලේ. අම්මේ චුට්ටක රචනාව කියවලා බලන්න. බලන්න මේකේ තියෙන ඕට තේරෙනවද කියලා. ඊට පස්සේ රාක්ෂව කුමාරයා අල්ලගෙන බෝතලයකට දාලා ඉවර කරලා තිබ්බා ඉන්න මං ගිහින් බලන්නම්. අම්මේ මම පොඩ බාත්රූම් එකකින් එන්නම්. මට එල්විස් අයගේ CD කලෙක්ෂන් එක මේ පාර හම්බ වෙනවා. ඔයා ඉවරයි. ලියුම් පෙට්ටියේ තිබ්බ හැම ලියුමක්ම තෙතබරිත උනානේ. හොඳ වෙලාවට රිපෝට් කාඩ් එක ඇවිල්ලා තිබුණේ නැහැ. මේ මොකද කියන්නේ? අපි ඔයාගේ මල්ලිය ප්‍රින්සිපල්ට අල්ලලා දෙමුද? ඕන්නම් අපි දෙන්න ඕගොල්ලෝ ගෙදර ඇවිල්ලා පට්ට ප්ලෑන් එකක් ගමු. තෑන්ක්ස් කෙල්ලනේ. ඒ වුණාට මම දන්නවා මේ රිපෝට් කාඩ් එක කොහොමද මගේ අතට ගන්න කියලා. ඒක නෙමෙයි. ඕල එනවද මාත් එක්ක බබා පාක් එකට යන්න? වව් ඒක නම් මරුනේ. ඒත් අපි මල්ලි එක්කන් යන්න ඕනේ නැද්ද? අත්තම කියනනම් එයාට අපිත් එක්ක යන්න එන්න වෙන්නේ නැහැ. මොකද මේ පාර යාගේ ලකුණු අඩුයිනේ. ඒ නිසා අපි තුන්දෙනා ගිහලා හොඳට විනෝද වෙලා යමු. ඔයාගේ අයිඩියා එක නම් නියමයි චුට්ටි. හොඳයි. දැන් ඔයාලා බලන්න මම මොකද කරන්න යන්නේ කියලා. බලලා කරන හැටි ඉගෙන ගන්න. රිපෝට් කාඩ් එක තාම අපේ ගෙදරට ඇවිල්ලා නැහැ ටීචර්. අපේ ආච්චි අදරට ගෙදර එනවා කිව්වා. මට ඒ මල්ලිට යෝනේ.
එයාට රිපෝට් කාඩ්ස් දෙක හම්බ වුණා. අම්මා මොකක්ද මේ තියෙන්නේ? මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ නේ. හෙලෝ. චුට්ටි එයාගේ ස්කෝල් වැඩ බොහොම හොඳට කරනවා. ඒක හරි. ඔව්. එයා බොහොම ඥානවන්තයි. ඒ කතාව නම් හරියටම හරි. මේකේ මං ගැන ඇත්තම ලියලා තියෙනවා. Thank you. බොහොම ස්තුතියි. හැබැයි එයාගේ කතා පෙට්ටිය නිසා අනිත් ළමයිට ඉගෙන ගන්න අමාරුයි. කතා පෙට්ටිය කියලා කිව්වා. හොඳයි අපි බලමු මේ පොණු පෙට්ටියගේ කාඩ් එකේ තියෙන්නේ මොනවද කියලා. ටීචර්ස්ලට ගරු කරන්නේ හැම වෙලේම සෙල්ලම චුට්ට වෙලාවකට පව් මොකක් චුට්ට ගිය පාරට වඩා මේ පාර ලකුණු ගොඩක් අරගෙන තියෙනවා එයාට ඉතා හොඳයි කියලා දාලා තියෙනවනේ එයාට හොඳ ළමයා කියලා දාලා තියෙනවා මේ වගේ වැඩක් වෙන්නේ කොහොමද මං හිතන්නේ මේක හීනයක් වගේ ඒත් එහෙම වෙන්න බෑනේ ඒ චුට්ටි මං දැක්ක දෙවල් බම් එනවා ඒ උනාට යාළුවන් රිපෝට් කාඩ් තිබුණේ නෑනේ අනික හෙට සෙනසුරාදනේ සෙනසුරාදට දැපල් මාමලේ නෑනේ ඒ නිසා මට කිසිම අවුලක් නැතුව බබා පාක් යන්න පුළුවන් චුට්ටා රිපෝට්ස් කාඩ් එක දැනටමත් මං ගාව තියෙනවා මේ ඇත්තමයි බා කියන්නේ බා චුට්ටි මට සතක් පාගෙන විශ්වාස නෑ ස්කෝලේ ප්‍රින්සිපල්ම තමා මට ඒක දුන්නේ ඔයා මේ පාර ලකුණු අඩුවෙන් අරගෙන තියෙන චුට්ටෝ මේක අම්මයි තාත්තයි දැක්කොත් ඔයාට මොනවද වෙයිද දන්නේ ඒ නිසා මං හිතුවා ඒ කැලේට පෙන්නන්නේ නැතුව ඉන්න මට කොහොමද එහෙම කරන්න බෑ මොන දෙවුනත් ඔයාමගේ ආදරණීය මල්ලිනේ මං කොහොමද ඔයා කොට කනවා බලාගෙන ඉන්නේ ඒ පාර ඔයා මොකාට දෙන්න හදන්නේ ඇත්තම කියනවනම් ගේ සුද්ධ කරන එක ඔයා මේ මුළු අවුරුද්දෙම කරන්න ඕනි හොඳයි එහෙනම් මං ඒ වැඩේට කැමතියි මං තාම කියලා ඉවර නෑ මටයි මගේ යාළුවන්ට පාඩුවේ සෙල්ලම් කරන්න ඕනි ඒ නිසා ඔයා බබා පාක් එකට යන්න එන්න බෑ මට එන්න ඕනේ ඇයි ඔයාට මතක නැද්ද ඔයාගේ රිපෝට් කාඩ් එකේ ලකුණු ගොඩක් අටුවෙන් තියෙන්නේ ඔයා නම් හොඳම මොඩේ ඒ නිසා ඔයා වෙන දවසක යන්න නැත්තම් අම්මගේ තාත්තගෙන් හොඳටම ගුටි ගන්න නෙවෙයි තේරුණාද හැබැයි ඔයාට ගුටි නොකා ඉන්න එක ක්‍රමයක් තියෙනවා ඔයා බබා පාක් එකට යන එක අමතක කරලා දාන්න එච්චරයි ඔයාට ඕන බින්දුගේ ගෙදර යන්න පුළුවන් ඒ කිල්ලත් වෙනකන් සෙල්ලම් කරන්න මොනවා ඔයාට බබා පාක් එකට යන්න ඕනේ නැද්ද චුට්ටු ඔව් අම්මේ මං බින්දුට පොරොන්දුනා මං එහෙනවා කියලා සෙල්ලම් කරන්නේ නැත් එක්ක ඔයාට වෙන දවසක යන්න පුළුවන් නේ. නෑ මේ මොකක්ද දන්නවද එදාට බින්දුගේ උපන්දිනේ හොඳයි. ඔයාට යන්න ඕනෙම නම් ඉතින් යන්න. ඒක නම් ඇත්ත චුට්ටා ඔයාගේ යාළුවගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ආයේ යන්න ඕනේ බලන්න ඔයා කොච්චර හොඳ ළමෙක්ද කියලා නේ අනේ තාත්තේ බබා පාක් එකට යන සුද්දටයි අන්ද මන්දිට දෙන්නට වෙන්න කියන්නද අනික අපි තුන්දෙනා විතරනේ යන්නේ කායිගේ තව ඉඩක් තියෙනවනේ අනේ එන්න කියන්නද හරි පැටියෝ එකගෙන යමු. හොරේ thank you මගේ හොඳ සුදු තාත්තේ හෙලෝ මට සුද්දට කතා කරන්න පුළුවන්ද මලල සේකරයි රිපෝට් කාඩ් කැප්ටන් චුට්ටා හිතට පුරුෂ ධෛර්යය ගන්න ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් කෙලින්ම යන්න ඩස්බින් එක ගාවට චුට්ටා ඔය කොළ කෑලි දාන්නේ එළියේ තියෙන නිල් පාට ඩස්බින් එකට. තව අඩි දෙක තුනයි යන්න තියෙන්නේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා කැප්ටන් චුට්ටා හැබැයි මම ලියු ගෙනල්ලාද චුට්ටා කො බලමු චුට්ටා ඔයාට අසනීපයක් නෑ නේද ඕ මෙන්න බලන්න ඔයාගේ රිපෝට් කාඩ් එක ඇවිල්ලා අපේ මහත්තයා එන්න රිපෝට් කාඩ්ස් ඇවිල්ලා මේ චුට්ටි ඔයාගේ කතා පෙට්ටිය හොඳටම වැඩි නේද? හරි අපි දැන් බලමු චුට්ටාගේ රිපෝට් කාඩ් එක කොහොමද කියලා මම ඔය කිසි දෙයක් හිතලා කරේ නෑ අම්මේ මේ ඇත්තමයි කියන්නේ ඉතා හොඳයි ඔයා හොඳට ලකුණු අරන් තියෙනවා චුට්ටා මට නම් ගොඩක් සතුටුයි ඔව් අම්මේ මම පාන්දර දෙකේ ඉඳන් පාඩම් කරේ මට ඔයාගෙන ආඩම්බරයි චුට්ටෝ. මටත් සතුටුයි යාගෙන චුට්ටා වව් මට එලකිරි අයිඩියා එකක් ආවා හෙට බබා පාක් යනකොට මම බින්දුවත් එක්කගෙන එන්නද එයාගේ බර්ත්ඩේ එකනේ ඕ ඔයාට පුළුවන් මොකක් ඒයි එතකොට මගේ යාළුවෙක් එක්කන් යන්නේ නැත්ද තාත්තේ ඔයා ප්‍රොමිස් වුණා සුද්දටයි අන්ද මන්දිරයි එන්න කියනවා කියලා ඔන්න ඔය පොඩි උන්ගේ ආසාවනේ සුදු නෝනේ. අපි එක්කගෙන යමු. අපි යනවා බබා පාක් එකට 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 අපි යනවා මම දැනගෙන හිටියේ චුට්ටගේ මේ පාර ලකුණු වැඩි වෙනවා කියලා. ලකුණු වැඩි වෙලා එයාගේ ලකුණු පොඩ්ඩක්වත් වැඩි වුනේ නෑ තාත්තේ දැන් නෑ කියලා බින්දු අපි මෙයාලට වැඩක් දෙමුද මගේ ආච්චියම නම් නිතරම කියන්නේ ඕනට වැඩි කෙල්ල කියනවා නම් එයාලට වතුර දාලා වෙඩි තියන්න කියලා. වැඩේ